කතාවක් කියන්න. කතාව හොඳයි නම් subscribe කරන්න. ඒක ලස්සන කතා ටිකක් දාන්න. අහල් තියෙනවා මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑද? ඈ මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑද? ලස්සන ආදර්ශමත් කතාවක්. මිනිහෙක් ගියලු පැලකට. හරි. පැලට යන ගමන් කොහොම හරි මගදී අලියෙක් සෙට් වෙලා. හරිද? අලියා කුලප් වෙලා ඉඳලා තියෙන්නේ හොඳටම. අලියා දැන් විකාරෙන් කුලප් වෙලා මරු විකල්ලෙන් එනවා. එන ගමන් දැන් මිනිහා දුවන ගමන් දැන් මිනිහා දුවනවලු උඩ වේගෙ. දුවන ගමන් මේක වැටෙනවලු වගාලි දෙකට. හොඳේ. වගාලි දෙකට වැටෙනවලු. වගාලි දෙකට වැටිච්ච ගමන් මේ මූ කරලා තියෙන වැඩේ මිනිහා එල්ලිලා ඉඳන් තිබ්බ මුලක වගාලිදී. හොඳේ උඩම තියෙන මුලක එල්ලිලා දැන් ඉන්නවලු. දැන් අලියා මරු විකල්ලේ උඩ දඟලනවලු මිනිහට ගහන්න විදියක් නැහැ. දැන් මිනිහා සාමාන්‍යයෙන් අඩි 4-5ක් යට මුලක එල්ලිලා ඉන්නේ. හරිද? මිනිහා බිම් බලනකොට ඉන්නවලු ණයෙක්. හරිද? දැන් උඩ අලියා මරු විකල්ලෙන් ඉන්නවා. බිමට වැටෙනොත් ණයා ඉන්නවා. ඒ ඇස්සේ මේක එල්ලිලා ඉන්නවත් ඉන්නවලු කරවලෙක්. හරිද? ඔතන මරණ තුනයි. හරිද? මරණ තුන ඇස්සේ මේක වැටෙනකොට කොහොම හරි දඬු වෙල්ලාවේ කකුල වෙල්ලා. දඬු වෙල්ලාව කියන්නේ මී මැස්ස වගේ පොඩි සතෙක්ගේ මේ එක. මොකද්ද? පැණි දින වදයක්. මේ වදයක් කියලා හිතන්නකො. මේ වදේ කැඩිලා. මේ වදේ කැඩිලා ඌ එල්ලිලා ඉන්න අතර නෙමෙයි අනිත් අතට වැටෙනවලු පැණි. ඌ මරණ තුනම පැත්තකින් දාලා පැණි ටික කෑවලු.